ඔයගොල්ලෝ ඒ කාලේ කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයාට ලුණු දෙයි ගෙනියන්නද ඇඹුල් තියල් ගෙනියන්නද තංගල්ලට ඇඹුල් තියල් ගෙනියන්න තමයි මේ කාපට් එක ගෙව්වේ කියලා. කමන්නේ ඒ ඇඹුල් තියල් එයාගේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාරේ තමයි දැන් අපිත් යන්නේ. චන්ද්‍රිකා මැඩම් මුල් ගාලා තිබ්බ මුල් ටික චන්ද්‍රිකා මැඩම් මුල් ගාලා තිබ්බා ඒකෙත් යනවා. කවුරු නායකයා වුණත් දැන් මම මාත් හරි කැමති මම මේ ඊයේ පෙරේදා කෑගල්ලේ ගියා. ඉතින් කෑගල්ල යනකොට මම ඇහුවා ඉස්කෝලයක් පෙන්නලා මේක ඩඩ්ලි සේනානායක හදපු ඉස්කෝලේද? මේක වරකා පොළට යනකොට මේක ඩී.එස්. සේනානායක හදපු ඉස්කෝලේද? අපි අහනවා. ඒ වගේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙක් දැන් පාරවල් හැදිලා ඉවරයි. පාරවල් හැදිලා සම්පූර්ණ පාරවල් ප්‍රමාණයක් හැදිලා ලංකාවේ තියෙන්නේ. ඉතුරු වෙලා තියෙන්නේ ඔය රුවන්පුර අධිවේගී මාර්ගයයි ඔය දැන් ඔය නුවර අධිවේගී මාර්ගය තියෙනවා. ඉතින් අපි හිතනවා අද කෑගල්ලේ ඉඳන් කොළඹට එන්න යනවා පැය 3ක් බ්ලොක් වෙච්චාම. පැය 3ටත් වැඩි යනවා. හැබැයි නුවර අධිවේගී මාර්ගය හැදුනොත් පැය 2කට අපිට නුවරට යන්න පුළුවන්. එතන ඉඳන් අපිට රන්දෙනිගල පාරේ බටබදුල්ලට යන්න පුළුවන් පැය 4ට. ඒක තමයි අපේ බලාපොරොත්තු. ඉතින් ඒකට අමතරව දැන් අපි ඔයගොල්ලන්ට තව ඕනනම් මෙතන ප්‍රවාහන මහාමාර්ග රාජ්‍ය ඇමතුමා ඉන්නවා රජමාවත කියලා තියෙනවා හාලිඇල්ල ඉඳලා නුවරට රන්දෙනිගල මාර්ගේ නැතුව දැන් බාගෙට ගිහිලා නැවතිලා තියෙනවා. ඒ රජමාවත හැදුවොත් පැය 2කට නුවරට එන්න පුළුවන්. වලපනේ පැත්තෙන් රිගිල්ල කස්කඩ හරහා නුවරට එන්න කෙටිම මාර්ගය දැන් මුල්ගල තියලා හදාගෙන යනවා. ඉතින් ඕගොල්ලොන්ගේ ආණ්ඩුවේ මේ අවුරුදු 5ක තුල කාලය තුල සමහර නායකයෝ වුණා. සමහර නායකයෝ හදලා බෝඩ් ගැහුවා. ඒ වාද මිනිස්සු දන්නවා. මෙයා මේක කරා මේක වුණා. අපිටත් ඉතින් සන්තෝෂයි. මටත් කියන්න දේවල් තියෙනවා. අපි අපේ කාලේ නිමල් ඇමතුමා මම බදුල්ලට කරපුවා තියෙනවා. කමන්නේ. මේ ඊයේ පෙරේදා ගිහිල්ලා ඕගොල්ලෝගේ ආණ්ඩුවේ මං හදපු මං බන්දුල ගුණවර්ධන කකුල් දෙක අල්ලලා වැඳලා හදපු සතසෝ ඕගොල්ලෝ ගිහිල්ලා විවෘත කරා. ඒකට කමන්නේ මට ආරාධනා කළෙත් නෑ. මං පව්වදා ගිහිල්ලා මාළු කිලෝ එකක් අරන් ආවා. සතසොට ගිහිල්ලා මට සන්තෝෂයි. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා. ජාතික ජන බලවේගයේ අධිවේගී මාර්ගයකින් අපිටත් බදුල්ලට හරි නුවරට හරි නැත්නම් රත්නපුරට හරි යන්න ඒ සරත් ඇමතුමාගේ ටොයිලට් එකකටත් යන්න මම බලාගෙන ඉන්නවා. මොකද කිලෝමීටර් 4කට අපේ සරත් ඇමතුමා ටොයිලට් හැදුවම මමත් ඒ කොහේ හරි මග නතර කරලා සරත් ඇමතුමාගේ ටොයිලට් එකකටත් යන්න බලාගෙන ඉන්නවා හෙට අනිද්දාට.